යන්දාද මාත් එක්ක ලංකාවේ මිල අධිකම හොටෙල් එකක් බලන්න. ඉතින් මේක තියෙන්නේ යාල ඒරියා එකේ බොහොම ලස්සන පරිසරයක් පහු කරගෙන මේ වගේ තාමත්ම ලස්සන පරිසරයක් පහු කරගෙන තමයි මේ හෝටලයට යන්න තියෙන්නේ. ඉතින් මේ වගේ පාරක් ඇතුලෙන් ගිහිල්ලා මේ ඇත්තටම යාල කැලේ ඇතුළ තමයි ඔයගලන්ට මේ පේන්නේ සත්තුන්ගෙන් වටවෙච්ච ප්‍රදේශයක්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පාරේ යනකොට හරි පරිස්සමින් හිමීට යන්න පුළුවන් තරම් මොකද කොයි වෙලේත් සත්තු එහෙට මෙහෙට පයින්නවා. ඉතින් මේ ගමන ඉවර කරලා මෙන්න මේ වගේ ඉතාමත්ම ලස්සන හෝටලයකට තමයි යන්න තියෙන්නේ. මේ හෝටල් එකේ නම Wild Coast Tented Lodge. Wild Coast Tented Lodge යාල කැලේ ඇතුලේ තමයි තියෙන්නේ. හරිම ලස්සන පරිසරයක තමයි මේක තියෙන්නේ. ඉතින් හොයලා බලන්න Wild Coast Tented Lodge කියලා ගියහුවාම ඔයගලන්ට ඒක හම්බ වෙනවා. මේක Resplendent Ceylon කියන group එකේ යටතේ තමයි ලංකාවේ ඇතුලේ රන් වෙන්නේ. ඉතින් හරිම රමණීය ප්‍රදේශයක බලන්න මේ ලස්සන මුහුදට ඉතාමත්ම ලං වෙලා ඉතින් ඒ වගේම ස්වභාව සෞන්දර්යයෙන් තාමත්ම පිරිපුන් තැනක් හැටියට කිව්වොත් එහෙම නෙවෙයි. මේ වගේ ස්වභාවික වැව් එතකොට බලන්නකො කොච්චර වතුර පිරිසිදුද කියලා. විශේෂත්වය තමයි මෙන්න මේ ගෙඩිය. බලන්න මේක කාලා තියනවද කියලා. මේක ගත්තාන් පස්සේ මේකම කන එක. මේ කල එක ඉතින් කාලා තියෙන අය පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ වගේ තමයි ලස්සනට මේ පරිසරය තියෙන්නේ. මේක තමයි ඒගොල්ලන්ගේ ස්පෙෂලයිස්ඩ්ම කබානාස්. ඉතින් ඔහොම බලාගෙන යන් පුළුවන් තැන් වලින් මම ඔයගොල්ලන්ට ලස්සන පෙන්නනවා. මේ වගේ ලස්සන තැනකට තමයි අද අපි ආවේ. ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා නම් වෙබ්සයිට් එකෙන් හරි ගිහිල්ලා බලන්න. මොකද වෙබ්සයිට් එකේ සහ Google වල තියෙනවා ලස්සනම ඉමේජස්. මට මීට වඩා සාමාන්‍යයෙන් උඩින් ගත්ත ඩ්‍රෝන් වීව්ස් එකෙන් බලන්න බෑ. මේ පේන්නේ යාල තනිකරම කැලේ. ඔය ඇත පේන මේ ගල ටිකක් මිනිහෙක්ගේ මූණක් වගේ. මේක මිනි ගල කියලාලු කියන්නේ මන් දන්නේ නැහැ හරියටම. ඉතින් මේ ලස්සන බලාගෙන එන ගමන් හවස මෙන්න මෙතනින් රැටත් කාලා අපි ආවයි කොළඹට. එහෙනම් ආයි දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. See you.